ආයුබෝවන් හිතවතුනි. ඔබට මතක ඇති මේ වාගේ thumbnail එකක් සහිත වීඩියෝ එකක් මම උදා හැරියා. හරියට මාසකට විතර කලින් මේ වීඩියෝ එකට ඇත්තටම දිනේ කිව්වොත් 2025 පෙබරවාරි 22 වෙනිදා. අද 2025 මාර්තු 23 වෙනිදා. හරියටම මාසයක් වූ දවසක් ගත වෙලා තියෙනවා. මේ වෙනකොට මේ වීඩියෝ එක ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නරඹලා තියෙනවා. 1000කට වැඩි කමෙන්ට්ස් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. මට දුරකථන ඇමතුම් වලින් කමෙන්ට්ස් කරලා තියෙන ගොඩක් අය. ඉතින් මේ වීඩියෝ එකේ වර්තමාන තත්ත්වය පිළිබඳව යම්කිසි අප්ඩේට් එකක් දෙන්න තමයි මේ අද වීඩියෝ එක මම අරන් එන්නේ. මේ කමෙන්ට්ස් වලින් බැලුවොත් එහෙම 100%ක්ම වගේ තියෙන්නේ ටෙලිකොම් එකට තමන්ගේ අප්‍රසාදය පළ කරලා. ඉතින් ඒ කමෙන්ට්ස් අතරේ කීප දෙනෙක් කියලා තිබ්බ මේක TRCSL එකට කම්ප්ලේන් කරන්න කියලා. බොහොම ස්තුතියි ඒගොල්ලන්ට. මම ඒ අනුව TRCSL එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා කම්ප්ලේන් එකක් දැම්මා. ඒ කම්ප්ලේන් එක මම දැම්මේ 2023 මාර්තු 1 වෙනිදා. මෙන්න මෙතන තියෙනවා ඒ ඩේට් එක. මම ස්ක්‍රීන්ෂොට් එකක් මේ අරන් තියෙන්නේ. මාර්තු 1 වෙනිදා අද මාර්තු 23 වෙනිදා කිසිම ප්‍රතිචාරයක් මට ලැබිලා නැහැ මේ TRCSL එකෙන්. ඒක තමයි ඒ පැත්තේ තත්ත්වය. ඉතින් ඒ නිසා මම නැවතත් උත්සාහ කළා TRCSL එකට මේ කම්ප්ලේන් එක යොමු කරන්න. මේ කම්ප්ලේන් එක මම දැන් අද ඔබට ඉදිරිපත් කරනවා. මේක මේ දෙවෙනි වර ඉදිරිපත් කරන්න යන්නේ. හැබැයි මේ කම්ප්ලේන් එක මම ඊයේත් ඉදිරිපත් කරන්න ගියා. නමුත් එරර් එකක් එනවා කම්ප්ලේන් එක යන්නේ නැහැ. නමුත් එදා කම්ප්ලේන් එක සබ්මිට් වුණා කිසි ප්‍රශ්නයක් නැතුව. අපි දැනුත් ආපහු බලමු මේ කම්ප්ලේන් එක මම දැන් සබ්මිට් කරනවා. කරාට පස්සේ එරර් එකක් එනවද මොකද කියලා. මේක තමයි මම කරන කම්ප්ලේන් එක. ඊට කලින් මෙතන උඩ මම ඔක්කොම ෆිල් කරගෙන තියෙන්නේ අපේ කාලය ඉතුරු කර ගැනීම සඳහා පොඩි ෆීල්ඩ්ස් ටිකක් තියෙනවා මගේ ඩේටා ටිකක් දාන්න. අන්න ඒ ටික මම ෆිල් කරලා තියෙන්නේ. කම්ප්ලේන් එක මම දැන් ආපහු කියවන්න ඕගොල්ලන්ට. මෙම පැමිණිල්ලම මීට පෙර 2025 මාර්තු 1 වන දිනද ඉදිරිපත් කරන ලදී. ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මෙසේ ඉදිරිපත් කරමි. මාගේ කිසිදු අනුදැනුමකින් තොරව රක්ෂණාවරණයක් යයි සඳහායයි කියමින් මාගේ මාසික බිලට මාසකට රුපියල් 100 බැගින් එක් කර එම මුදල වසරකට ආසන්න කාලයක් මාගෙන් වංචනිකව අය කරගෙන ඇත. මේ ආකාරයට මාසකට රුපියල් කෝටි ගණනක වංචනික ආදායමක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තම පාරිභෝගිකයන්ගෙන් ලබාගෙන ඇති බවට චෝදනා කරමි. 1. මාගෙන් වංචනිකව අය කරගන්නා ලද මුදල බදුද ඇතුළත්ව නැවත මා වෙත ලබා ගැනීමට මැදිහත් වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. 2. මේ ආකාරයටම මෙසේ වංචනිකව පාරිභෝගිකයන්ගෙන් අය කරගන්නා ලද මුදල් එම පාරිභෝගිකයන් වෙත නැවත ගෙවීමට අවශ්‍ය නිර්දේශය ටෙලිකොම් ආයතනය වෙත නිකුත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඊළඟට මම කියලා තියෙනවා අවශ්‍ය සියලුම ලිපි ලේඛන විමර්ශනයකදී ඉදිරිපත් කිරීමට සූදානම් බව කාරුණිකව ප්‍රකාශ කරමි. ඔබගේ පහසුව පිණිස පහත දැක්වෙන වීඩියෝව පරිශීලනය කළ හැක කියලා අර වීඩියෝ එකේ ලින්ක් එක මෙතන සඳහන් කරලා තියෙනවා. මේ විදිහට සඳහන් කරලා මම මේක දැන් නැවත සබ්මිට් කරනවා. අපි බලමු මේක දැන් මේ එරර් එක හදලාද කියලා සබ්මිට් වෙනවද කියලා බලමු. මම සබ්මිට් බටන් එක ක්ලික් කළා. ඔව් ඉතින් කනගාටුට කරුණක් මේ message was not sent කියලා ටෙක්නිකල් ඩීටේල්ස් වගේක් තියෙනවා. ඉතින් දැන් මේ ඉල්ලීම කරන්නේ මම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මහත්වරුන්ගෙන්. මේ වෙබ්සයිට් එක අපි හිතනවා ඔයගොල්ලෝ පරිශීලනය කරනවා කියලා මේකෙන් එන මේල්ස්. ඉතින් එහෙම කරන්නේ නැත්නම් මේ වෙබ්සයිට් එක පවත්වාගෙන යාම තේරුමක් නැහැ. කම්ප්ලේන් මෙතනින් ලබා ගැනීම සඳහා ඔන්ලයින් ෆෝම් එකක් දාලා තියෙන එක තේරුමක් නැහැ. ඉතින් දැන් ඔබතුමාලා දැනුවත් වෙන්න මම මාසයකට කලින් තමයි මේ කියන්නේ දවස් 23කට කලින් දාපු කම්ප්ලේන් එකට කිසිම ප්‍රතිචාරයක් නැහැ. එතකොට දැන් මේ කම්ප්ලේන් එක සබ්මිට් කරන්න බෑ. ඒ නිසා කරුණාකරලා මේකට ප්‍රතිචාර දක්වන්න. මගේ දුරකථන අංකය මම සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ කලින් දාපු කම්ප්ලේන්ට් එකේ. ඉතින් මට ඕන වෙලාවක ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ වගේම ඒ TRCSL එකේ තත්ත්වය එහෙමයි මේ වෙනකොට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. මේ අතරෙදි ටෙලිකොම් ආයතනයේ නියෝජිත මහත්මයෙක් මට කතා කළා.
මේ වීඩියෝ එක දැකලා. ඒකෝට ඒගොල්ලන්ට මේ අර කලින් කරපු මම යවපු ලෙටර්ස් වලට ප්‍රතිචාරය අර වීඩියෝ එකේ තිබ්බ විදිහට එහෙම වුණාට මේ ඒ කියන්නේ මේ වීඩියෝ එක දැක්කහම ඒගොල්ලන්ට මට කතා කරන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මට කතා කරා මම අගය කරනවා එතුමේ මගේ සමාව ඉල්ලුවා. ඒ වගේම මගේ ඊළඟ බිලට රිෆන්ඩ් කරන්නම් කියලා කිව්වා. ඒ අදාළ මුදල මම ඕගොල්ලන්ට පොඩ්ඩක් ඒ කතා කරපු සංවාදයේ අවසාන ටික විතරක් ඉදිරිපත් කරන්නම්. ඕගොල්ලන්ගේ පහසුව පිණිස ඒක අහලා අවසානයේ මේ වීඩියෝ මම අවසන් කරන්නම්. ඉස්සරහට මොනවා හරි අප්ඩේට් එකක් ආවොත් මේ වගේම වීඩියෝ එකකින් ඕගොල්ලන්ට මම ඒක දැනුම් දෙන්නම්. අපි අහලා බලමු මේ ඔඩියෝ ක්ලිප් එක. මේ නම්බර්ස් ටිකෙන් අපි අප්‍රූවල් එක ගත්තා කියලා දාන්න පුළුවන්. නෑ ඒක බෑ අපි සිස්ටම් එකකින් ඒ ලින්ක් එකට ගිහිල්ලා එන්න ඕනේ. ඒක අපි අසින් කරන නිකම් මේ ලිස්ට් එකක් නෙමෙයි. මෙහෙම මිනිස්සුන්ට මම කියන්නේ 100 හැම තැනකම ෂෝට් ෆෝල්ස් තියෙන්න පුළුවන් නේ. හරිද? ඒකයි. එහෙනම් sorry ඇත්තටම ඒක මේ අපි මේකින් දැන් යම් දේවල් ලර්න් කරපු ඒවා තියෙනවා. ලොකු දෙයක් එහෙම ලර්න් කරනවා. ඒ හින්දා අපි ඒ කරෙක්ෂන්ස් ටික කරන්නම්. ඇත්තටම එක්ස්ට්‍රීම්ලි sorry මොනවා හරි වෙච්ච අපහසුතාවයකට අපි ඊළඟ බිල් එකේ ඒ කරෙක්ෂන් එක කරන්නම්. මේ සබිරත් මම ඒක පර්සනලි බලන්නම්. හරිද? හරි thank you. Okay bye. ඉතින් මේක තමයි වර්තමාන තත්ත්වය. මම එතුමියටත් පැහැදිලි කළේ දැන් ඔය ඉන්ෂුරන්ස් සමාගම් එක්ක එකතු වෙලා මේ වැඩේ කරගෙන යනකොට අපි චෝදනා කරන්නේ ටෙලිකොම් ආයතනයට. මොකද අපි බැඳිලා ඉන්නේ ටෙලිකොම් ආයතනයත් එක්ක මිසක් අර තුන්වන පාර්ශවයේ ඉන්ෂුරන්ස් සමාගම් එක්ක නෙමෙයිනේ. ඉතින් මේ වැඩේදී මම හිතන්නේ ටෙලිකොම් ආයතනයත් යම්කිසි දෙයක් ඉගෙන ගන්න ඕන ඉගෙන ගත්තා නම් හොඳයි. හැබැයි ඉගෙන ගත්තා කියලා මේක මේ පාරිභෝගිකයන්ගේ ඊළඟ බිල් වලත් ඒ විදිහටම කරගෙන යනවා නම් ඒ ඉගෙන ගත්තා නෙමෙයි. මගේ බිල විතරක් අඩු කරොත් එහෙම එතකොට හැමෝටම වීඩියෝ හදා දාන්න වෙනවා තමන්ගේ බිල් එකෙන් මේක අඩු කරගන්න. එහෙම නෙමෙයි වෙන්න ඕනේ ඇත්තටම. ටෙලිකොම් ආයතනය විනිවිද භාවයකින් යුතුව මේ වාගේ දේවල් කරගෙන යනකොට පාරිභෝගිකයන්ව අන්දන්න නැතුව පාරිභෝගිකයන් මෝඩයෝ කරන්නේ නැතුව තමන් දෙන සේවයට විතරක් තමන්ගේ මුදල අරගන්න. ඒක තමයි ඉල්ලීම. එතුමියට මම ස්තුතිවන්ත වෙනවා වරදක් තිබෙන තැනත් තේරුම් අරගෙන සමාව ඉල්ලීමට ඉදිරිපත් වීම ගැන. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව මගේ ඊළඟ බිල් එකට මේක රිෆන්ඩ් වෙලා ආවට පස්සේ ඒ ගැන අපේ වීඩියෝ එක නරඹපු අයගේ දැනුවත් වීම පිණිස නැවත ඒක අප්ඩේට් එකක් දෙන්න. එහෙමනම් මේ වීඩියෝ එක බලපු, කමෙන්ට් කරපු, විවිධාකාර තැන් වලට ෂෙයා කරපු, මට කතා කරපු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ඊළඟ අප්ඩේට් එකකින් අපි හම්බ වෙමු.